ඉතින් ඔන්න වෙල්කම් බැක් මයි channel. ඉතින් ඔන්න අද කතා කරන්න හදන්නේ Facebook එකේ හරියටම ඇඩ් එකක් එහෙමත් නැත්නම් ඔයාට මොකක් හරි සේල් කරන ප්‍රොඩක්ට් එකක් ඕනම දෙයක් හරියටම Meta Ads use කරලා ප්‍රොමෝට් කරගන්න විදිය. ඉතින් ගොඩක් කට්ටිය මේක දන්නේ නැහැ හරියටම ඔඩියන්ස් එකක් හදාගන්නේ කොහොමද? ඒ වගේම කොහොමද හරියම ඔඩියන්ස් එකට ඇඩ් එක ප්‍රොමෝට් කරන්නේ? අන්න ඒ වගේ දේවල් ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් අද කතා කරන්න හදන්නේ කොහොමද ඔයාටම ගැලපෙන ඔඩියන්ස් එක ඔයාම හදාගන්න ඒ වගේම තවත් ඔඩියන්ස් එකකට ඔයා රීච් කරන්න කොහොමද කියලා ඔයාගේ පෝස්ට් එක හරි ඔයාගේ ප්‍රොඩක්ට් එක හරි. ඉතින් මුලින්ම ඔයා ඔයාගේ channel එකට යන්න channel එකට ගිහිල්ලා අනිවාර්යෙන්ම Meta business එකට යන්න ඕනේ. ඉතින් Meta business එකට ඇවිල්ලා ආට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාගේ Meta business එකේ පෙන්නන්නේ. ඉතින් ඔයා මෙතන මේ වම් අත පැත්තේ තියෙන ads manager ගිහිල්ලා මේකේ account overview යන්න. ඒ එතනට ගියාට පස්සේ ටිකක් වෙලා load වෙලා ඔයාට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් පෙන්නනවා. මෙතන පෙන්නනවා ඔයාගේ ඔක්කොම account ID එක ඒ දේවල් ටික ඔක්කොම පෙන්නනවා. දැන්ට මම කියක්වත් මේකට වියදම් කරලා නැහැ. ඉතින් ඒක නිසා තමයි මෙතන 0 පෙන්නන්නේ. නැත්තම් ඔයා මේකට සල්ලි දාලා ඇඩ් ප්‍රොමෝට් කරන්න ඔයාට මෙතන පෙන්නනවා ඔයා ස්පෙන්ඩ් කරන ගාන ඔයා ස්පෙන්ඩ් කරන amount එක. ඉතින් මෙතනට ආවට පස්සේ ඔයා මෙතන create කියන එක ක්ලික් කරන්න. create කියන එක ක්ලික් කරලා පස්සේ ඔයාට මෙතන පෙන්නනවා ඔයා මොකක්ද කැම්පේන් එක කරන්න ඔබ්ජෙක්ටිව් එක මොකක්ද කියලා. ඉතින් ඔයා මෙතනින් තෝරන්න ඕනේ. මෙතන තියෙනවා ට්‍රැෆික් ගන්න පුළුවන්, ඔයාට එන්ගේජ්මන්ට් ගන්න පුළුවන්, ඇප් ප්‍රොමෝෂන් කරන්න පුළුවන්. ගොඩක් කට්ටිය යූස් කරන මේක මොකක් හරි ප්‍රොඩක්ට් එකක් සේල් කරන්න ඒකේ ප්‍රොමෝෂන් එකකටනේ. ඉතින් මම මේ වෙලාවේ සේල් කියන එක ටික් කරලා කන්ටිනියු දෙනවා. ඉතින් ඊට පස්සේ මේ වගේ මේකක් එනවා ඒක ඕකේ කරන්න. ඉතින් දැන් මෙතන තමයි ඔයා මුළු ඇඩ් එකම කැම්පේන් එක වගේ ඇඩ් කැම්පේන් එක සෙටප් කරන තැන. ඉතින් මෙතන ඔයාට මුලින්ම ඔයාට කැමති නමක් දෙන්න පුළුවන්. මොකක්ද ඔයාද මොකක්ද මේකෙන් කරන්න යන්න කියන එකට ඔයාට කැමති ඔයාට ඒ කියන්නේ මේක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. බට් ඔයාට මේකට මේක තියාගන්න පුළුවන්. ඔයා දිගින් දිගටම තව කැම්පේන් කරනවා නම් ඔයාට කරපු කැම්පේන් ටික වෙනම කැටගරි කරලා තියාගන්න. ඔයාට වෙනම ඒක සිලෙක්ට් කරගන්න ලේසි වෙනවා. ඔයාට මෙතනට කැමති නමක් දෙන්න පුළුවන්. දුන්නා. ඉතින් ඊට පස්සේ ඔයා කැමති මෙතනට නමක් දීලා පල්ලෙහාට එද්දී ඔයාට මෙතන මේ ඇඩ්වාන්ටේජ් තන කැටලොග් ඇඩ්ස් තියෙනවා. ඉතින් ඔයා මේක දැන්ට ඕෆ් කියන එක තියාගන්න. මේවා මේ විදිහටම තියාගන්න. ඊට පස්සේ ඔයාට මෙතන බජට් එක බලන්න පුළුවන්. ඔයාගේ බජට් එක ලයිෆ් ටයිම් දාලා ඔයා මේ සාමාන්‍ය කීයද කැම්පේන් එක කරන්න යන්න කියන එක මෙතන මේවා කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ස්මෝල් බිස්නස් කරන කෙනෙක්නේ මෙතන මුලින්ම ඇඩ් කැම්පේන් එක කරන්න එන්නේ. ඉතින් ඒ නිසා මෙතනට සාමාන්‍ය පොඩි ගාණක් දාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් Facebook එක රෙකමන්ඩ් කරලා තියෙන්නේ ඔයා ඇඩ් එකක් අනිවාර්යයෙන්ම දවස් 4ක් 7ක් ඇතුළත වගේ රන් කරන්න කියලා. එතකොට තමයි ඒකේ හරියම අවුට්පුට් එක එන්නේ කියලා. ඉතින් ඔයා මෙතන මුලින්ම තීරණය කරගන්න ඕනේ ඔයා ඇඩ් එක ඒ කියන්නේ ඔයාගේ ඇඩ් කැම්පේන් එක කරන්න ඉන්න කාලේ කොච්චර දවස් ගානකට ගන්නවද දවස් 4කටද දවස් 7කටද එහෙමත් නැත්නම් ඊට වඩා වැඩිද කියලා තීරණය කළා. ඔයා ඊට පස්සේ ඉතින් මෙතන ඔයා ඒ amount එක දාගන්න ඕනේ. ඉතින් දැන්ට රෙකමන්ඩ් කරලා තියෙන විදිහට ඊට අමතරව තීරණය කරන්න ඕනේ දවසකට කීයද දාන්න කියලා. අපි හිතමු ඔයා තීරණය කරලා තියෙනවා දවසකට ඔයාට ස්පෙන්ඩ් කරන්න පුළුවන් ගාන තමයි $2. ඉතින් එතකොට ඔයා දාන්න ඕනේ මෙතනට $2 කියන කැටගරි එකෙන් ඔයා හදන්න ඕනේ. එතකොට ඔයාට ඩේලි යූස් කරන්න පුළුවන්. ඔයාට ඩේලි ස්පෙන්ඩ් කරන්න පුළුවන් amount එක තමයි $2. ඉතින් ඊට පස්සේ ඔයා මෙතනට අපි තමු දවස් 4ක් හරි දවස් 7ක් හරි සාමාන්‍යයෙන් කැම්පේන් එක කරන්න කියලා. මොකද Facebook එක රෙකමන්ඩ් කරලා තියෙන දවස් 4ක් හරි දවස් 7ක් හරි තමයි මිනිමම් කරන්න කියලා. ඊට වඩා එකකට ගියොත් ඊට වඩා රේන්ජ් එකට ගියොත් සාමාන්‍යයෙන් හොඳ අවුට්පුට් එකක් ගන්න පුළුවන්. ඉතින් එතකොට මෙතන අපි හිතමු දවස් 4කට කරන්න කියලා. එතකොට දවසකට ස්පෙන්ඩ් කරන ගාන 2යි නම් ඔය එක 4ෙන් වැඩි කරලා මෙතනට 8යි කියලා දාගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මෙතනට ඔයා අදාළ amount එක දාගත්තට පස්සේ මේක අනිවාර්යයෙන්ම ලයිෆ් ටයිම් කියන එකට දාගන්න. නැත්නම් ඔයාට ඩේලි ලැබෙන විදිහට දාගන්නත් පුළුවන්.
ඊට පස්සේ මේ දේවල් මුකුත්ම වෙනස් කරන්න එපා. නෙක්ස්ට් යන්න. නෙක්ස්ට් ගියාට පස්සේ ඔයාට මේකේ තියෙන කන්වර්ෂන් එක කොහෙන්ද ගන්න, මොකක් හරහාද ගන්න වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. ඔයාට වෙබ්සයිට් එකට ගන්න පුළුවන්, එහෙමත් නැත්නම් ඔයාගේ ඇප් එකකට ගන්න පුළුවන්, ඒ මැසේජ් එකකින් ගන්න පුළුවන්, කෝල් විදිහට. ඒ වගේ ඔයාගේ ඇඩ් එක තියෙන්න ඕන විදිහ තමයි ඒකේ තීරණය වෙන්නේ. ඉතින් මෙතන මම මැසේජ් කියන එක දාලා මෙතන ඊට පස්සේ ඔයාට ඕන පේජ් එක යූස් කරන්න පුළුවන්. දැන්ට මන් තියෙන පේජ් එකක් යූස් කරනවා. ඊට පස්සේ මෙතන ඔයාට තීරණය කරන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔයාට කොහොමද මේකේ මැසේජ් ගන්න ඕනේ, මොකක් කරාද කියලා, WhatsAppද එහෙමත් නැත්නම් Messengerද මොකක්ද කියන එක ඔයාලා ක්ලික් කරන්න පුළුවන්. මෙතන Instagram account එකක් වුණත් ඔයාලට ඇඩ් කරගෙන ඒක කරන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම පල්ලෙහාට යනකොට ඔයාට මෙතන පෙන්නනවා බජට් ඇන් ෂෙඩියුල් එක. මෙතන තමයි ඔයා මෙතන අර කලින් දාගත්ත amount එක පෙන්නනවා මෙතන. ඊට පස්සේ ඔයාට මේක රන් කරන්න ඕනේ දවස් ගාන. දැන් අපි හිතාගත්තේ දවසකට 2 ගානේ දවස් 4ක් කියලානේ. ඒතකොට අද 25 නම් අපි දවස් 4ක් කියන්නේ 29යි. එතකොට රෑ ඔයා කැමති ටයිම් එකක් දාගන්න පුළුවන්. ඉතින් ඒ ගන්න දාගන්න ඔයාට ඒ කියන්නේ කොච්චර කාලයක්ද කොච්චර දවසක්ද මේ ඇඩ් කැම්පේන් එක කරන්න ඕනේ කියන එක තමයි මෙතන මේන්ම හදාගන්න ඕනේ. ඊට පස්සේ පල්ලෙහාට ආවට පස්සේ ඊළඟ දේ තමයි මේ ඔඩියන්ස් එක. මේ ඔඩියන්ස් එක තමයි වැදගත්ම දේ ඔයාගේ ඇඩ් කැම්පේන් එකේ. ඉතින් මෙතන මම දැන්ට බේසික් විදිහට තමයි කියලා දෙන්නේ කොහොමද normally ඇඩ් එකක් කැම්පේන් කරගන්නේ, ඇඩ් කැම්පේන් එක කරගන්නේ කියලා. but මේක in detail ඔයාගේ audience එකක් කොහොමද හදාගන්නේ, මොකද්ද look like audience එකක් කියන්නේ, save audience එකක්, custom audience එකක් ඔයා කොහොමද හදාගන්නේ, ඒ දේවල් මම වෙනම වීඩියෝ එකකින් ගේන්නම්. ඒක A to Z මම ඕගොල්ලන්ට කියලා දෙන්නම්. දැන්ට මම බේසික් විදිහට තමයි මේක මේ කරලා දෙන්න හදන්නේ, කරලා පෙන්වන්න හදන්නේ. ඉතින් මෙතන ඊට පස්සේ ඔයාගේ ඔඩියන්ස් එකට ගිහිල්ලා මෙතන සජෙෂන් ගිහිල්ලා ඔයාට මෙතන ඩීටේල් ටික වෙනස් කරගන්න පුළුවන්. ඒජ් එක, ජෙන්ඩර් එක, ඒ වගේ දේවල් වෙනස් කරගන්න පුළුවන්. ඊළඟ තියෙන ප්‍රධානම දේ තමයි මේ ඩීටේල් ටාගටින් කියන එක. ඉතින් මේක තමයි මෙතන තියෙන වැදගත්ම දේ. මේකෙන් තමයි ඔයා මොන වගේ කට්ටියකද මේ ඇඩ් එක රීච් කරන්න හදන්නේ කියන එක තමයි මෙතනින් තීරණය වෙන්නේ. ඉතින් මෙතන ඔයාට හරියටම තියෙන දේ තේරෙන්නේ නැත්නම් ඒ කියන්නේ ඔයාට අදාළ කීවර්ඩ්ස් ටික දාගන්න බැහැ නම් ඔයා ChatGPT එකට යන්න. ChatGPT කියලා මුලින්ම කියන්න ඔයාට ඇඩ් එකක් කැම්පේන් කරගන්න ඕනේ, ඇඩ් කැම්පේන් එක කරගන්න ඕනේ කියලා ඔයාගේ ඇඩ් එක මොකක්ද, මොකක් රිලේටඩ්ද කියලා ඒකට අදාළ ඩීටේල් ටාගට් ටික ගන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතන නිකන් දාලා බලන්නම්. අපි නිකන් දැම්මොත් එහෙම සෝෂල් මීඩියා මාර්කටිං කරන කෙනෙක් නම් එම සෝෂල් මීඩියා කියලා දැම්මොත් සෝෂල් මීඩියා මැනේජර්, සෝෂල් මීඩියා ඩිරෙක්ටර් ඒ වගේ දේවල් ඔයාට දාන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේ ටැග්ස් වලට තමයි ඔයාගේ සම්පූර්ණයෙන්ම මේ ඇඩ් එක රීච් වෙන්නේ. ඒක අනිවාර්යෙන්ම බලලා ඔයා පුළුවන් තරම් ඇඩ් කරගන්න. ගොඩක් දාන්න පුළුවන් තරම් ඇඩ් කරගන්න. ඔයාට ChatGPT එකෙන් ඒකට අදාළ ඔක්කොම කීවර්ඩ්ස් ටික, ඔක්කොම ටැග්ස් ටික ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ එතන ඔඩියන්ස් එක සේව් කරගන්න ඕනේ. දැන්ට මම normal නිකන් දාන්නම් social media marketing කියලා. දාගෙන එතන පල්ලෙහාට ගිහිල්ලා ආයමත් next යන්න. next ගියාට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. ඉතින් මෙතන ආයමත් ඔයාගේ page එක පෙනෙනවා. දැන් නම් මේ page එක වෙනස් කරන්න බෑ. මෙතන මම දැන් edit selection කියලා කරන්න පුළුවන්. දැන් නෑ, try කරලා බලන්න. ඉතින් ඊට පස්සේ මෙතන ඔයාගේ Facebook page එක ඒ දේවල් ටික පෙන්නනවා. ඉතින් මෙතන දැන් ඔයාට අදාළ ඇඩ් එක දාගන්න ඕනේ. ඉතින් මෙතන ඕනනම් ඔයාට කස්ටම් එකක් මෙහෙම ඇඩ් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට තියෙන ඔයා දැන්ට දාලා තියෙන එකක් වුණත් මෙතනට දාගන්න පුළුවන්. නැත්නම් මෙතනින් ඉමේජ් ඇඩ් කීලා ඒ අදාළ ඉමේජ් එකක් ඔයාට මේකට ඇඩ් කරන්නත් පුළුවන්. ඉමේජ් එකක් එන්න පුළුවන්. ඔයා හදලා තියෙන පෝස්ට් එකක්, ඒ ඕනම දෙයක් මේකට ඇඩ් කරන්න පුළුවන්.
ඉතිවාට දැන්ට මෙතන තියෙන්නේ මේ ඇත්තටප් කියන එක ක්‍රියේට් කියලනේ ඒවාට මේක කලික් කරගන්න පුළුවන් බූස් කටෙන්් කියලා එක තැන්ට ගයට පස්සේ වාට මෙතනින් මේ සිලෙට් කටෙන්් කියනකට ගිහිල්ලවා දැන්ට දාලා තියෙන ඕනම එකක් සිලෙට් කල්ලා ඔයක සිලෙට් කරොත් එහෙම වාට මෙන්න මේ විදිහට දාලා තියෙන පෝස්ට් එක වායකනේ කැම්පෙන්් එක් කරගන්න ඕන පෝස්ට් එක මෙතැන්ට ගන්න පුළුවන් මෙතන ඉරස්සේ ප්‍රිවිය එකක් පෙන්න්නනවා මොන විදිටද පෙන්න්න කියලා කම්පියුට එක පෙන්න්නේ කොහොමද ස්ටේටස්සයගේ කොහොමද පෙන්න්නන්නේ ඉට පස්සේ කොහොමද චට් එක පෙන්න්නේ වගේ අපි දැන් වර්තප් ලිංක එක ඇත් කරානේ වර්තප් කියන එකට අප ටික් එක දැම්ම නිසා මෙතන අපිට වත්සප් නම්බයකින් තමයි කෙලින්ම එක්ස්පොන්්ටික එන්නේ ඉතින් ඒ විදිහට මේ සෙටින් ටික හදාගෙන ඔට කෙලින්ම මේක පබ්ලිෂ් කරන්න පුළුවන් මේ වෙලාම පබ්ලිෂ් කරන්න න්න මොකද මගේ බෑන්ක් ඩීටස් අනිවාරෙන්ම ඉල්ලයි මොද ම මේකට බෑන්ක් ඩීට ඇත් කල්ලා නැහැ එන් දැක්කන මෙන්න මේ විදියට ගේ බෑන්ක් ඩීටස් ටික ඉල්ලනවා මෙතනින් නෙක්ස් හිල්ලවාගේ කාඩ් එක මෙතැන්ට ඇට් කරගෙන ඒ විදියට වාට පේමන්ට් එක් කරගන්න පුළුවන් ඉතින් මේක තමයි බේසික්ම විදිවා ඇඩ් එකක් ඇඩ් කැම්පෙන්න්නක් කරගන්න විදිහත් ඉතින් මේක ප්‍රධානමයි තම අප ෝඩියන්ස එක හදාගන්න එක ති ෝඩියන්ස එක හදාගදදි පොඩ්ඩකින් ඩීටල් කතා කරන්න තියෙනවා කොහමතුවා ෝඩියන්සක් හදාගන්නේ ලොක්ලයි කෝඩියන්ස් කන්නම කදම කලින් කිවවාගේ එතිඒකරමං වෙනම වීඩිය එකක් ගේන්නම් මේ විඩියගෙන් දෙයක් කියන ගත්තන අනිවාරෙන් අපිව සප්‍රයිප් කන්න අන්දාන වීඩිය සුත්තවලඟටම ගන්න ගන්නවන අනිවාරෙන්ම පෙල්ලයි කන්නයක් කලික් කල තියාගන්න යෝබට සුපදවස